අර බලන්න පිටිපස්සේ ඉන්න හෙල්මට් එකක් දාගෙන යාව පොඩ්ඩක් ගන්නකො පොඩ්ඩක් ඉස්සරහට. ආමු. බාකිදාට තරඟ ඊළඟ තරඟකරු. එන්න බලන්න. හරි. චූටි බයින් චූටි බයින්. නමුවත් අහන්න බෑ යා එනවලු. මේක ඔක්කොම එනවා. මම එනවා. ඇමිලි පිටි ඉඳන් මර චණ්ඩි සඳුනේ එනවා. එනවද? ඇයි? ගේමද? නෑ නෑ මං අර පැත්ත බලන්නේ. ආබෝ. මේ අපේ වයසට කරු කරන්නේ. චොට්ටක් කියලා දැන්. ඕක මොකද වතුර ටිකද? ඔව්. කම්බියක්. මේකින් මොනකද මේක පද බයිසිකලේ මග නවත්තලා මෙතනට. මට දඩයක් ගහන්න බයිකේ නැතුව හිටියේ. පොලිසිය නෑ. පොලිසිය නෑ. මේම යනකොට වැටෙනවලු. ඕහෝ. මචං මේ පොළොවත් දෙල්ලෙනවා. වෙන්නේ මතක නෑ. වෙන්නේ අම්මේ වෙන්නේ ඕනේ දෙයක්. ඔයගොල්ලන්ට හිතාගත්තයි නේ ගමේ බඩුවල කොලිටි එක. ගමේ බඩුවල කොලිටි එක කොහමද? ඔයා මේ ඇමිලි පිටේ බඩුවා. ඔයා සුළු දේවල් අම්මා කසිරි. ඒක මේ මම ගැන කිව්වොත් මම තමයි ඇමිලි පිටිය හොල්ලාගෙන ඉන්න එකම කැරක්ටර් එක. ඔව් ඉතින්. අවුරුදු යනවා මෙතන මට අතු දාන්න. මේක චෙක් උඩයි උඩටි ෂොට් එක බ්‍රෑන්ඩ් එක මොකද්ද? අම්මා ඒ රසේ කියලා වැඩක් නැහැ. අපෝ ගඩක් නෑ කියලා කටවල නෑනේ. අපේ කොටින්ද අඩුව තමයි අපේ මෙතේ බඩු සොබිරියා ලප්පේ ගන්න ඒ පොතර රස දාන්නේ තමයි පොතරම රස දාන්නේ පාඩු දුර රඩිසයියේ සරම වැඩි උස්සන්න එපා. මම යට රැඳලා නෑ. දීසාරගේ ෆෝන් එක හමුණාද? ඒකෙන් ගන්න කෝල් එක. වෙන ෆෝන් වල සල්ලි නැද්ද? මම එනවාද ඇමිලි පිටිය යන්නේ? කවන්නේ. බඩු පොඩක් මදි. කමක් නෑ. මට ෂොට් එකක් දෙන්න ඕනේ. ඔයාලා පිටකට ඉනන් ගේනේ නේ. එහෙනම් අපි මම ගියා. හැබැයි ඔයාලා හම්බෙන්න ආයි දවසක එනවා. නියමයි. ආපහු එනකොට අර බෝතලේ තරගෙන අපිට කවන් සඳුනි. නියමයි තව කවුද ඉදිරිපත් කරන්නේ? අපි ආරාධිත අමුතු තව පොඩ්ඩකට ඉස්සලා ආව නම් අපිට දෙන්න තිබ්බ ඇමිලි පිටියෙන් ගෙනාපු විශේෂ දෙයක් තිබ්බා. කටේ ගහපෙටි අදගෙන වැටෙන්න. කො ඇමිලි පිටිය නම් ගිහෝ. මේ ඉන්නේ මෙයා තමයි ගෙනාවේ ඇමිලි පිටියේ. Thank you. Second place goes to සඳුනි නේ. කො දෙන්න.